සියලු දෙනාම ආයිබෝන් කියලා පිළිගන්නවා අපගේ ප්‍රෝහයර් නාලිකාව වෙතින් ගෙනෙන අලුත් මලුත් වීඩියෝ එකට. අද මම කතා කරන්න යන්නේ ශ්‍රී ලංකන් එයාලයින් එකේ අලුතින්ම නිකුත් වුණු ජොබ් වේකන්සි ගැන. අපි බලමු අද වීඩියෝ එකට ගිහිල්ලා මොනවද මේ ජොබ් වේකන්සි කියලා. පළවෙනියට තියෙනවා PNE mechanic welder කියලා. මේකට බලමු අපි අවශ්‍ය සුදුසුකම් මොනවද කියලා. මේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 2025 4 වෙනි මාසේ 3 වෙනිදා. ඒක ඊයේ තමයි මේ ජොබ් එක ඕපන් වුණේ. මේකට රික්වයර්මන්ට් වශයෙන් ඉල්ලන්නේ සාමාන්‍ය පෙළදී සාමාන්‍ය පෙළ 6-4ක් තියෙන්න ඕනි. මේ ඊට පස්සේ ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් පාස් එකක් තියෙන්න ඕන. මේ ටික තමයි මේක ඉල්ලන්නේ. එහෙම නැත්නම් ඔයාලට තියෙන්න ඕනේ ඕල් වලට 6-4ක් එක්ක NVQ level 4 certificate එකක් වේල්ඩ් සම්බන්ධව. ඊට පස්සේ ඒ සුසුකම් දෙක එකකුයි ඔයාලට බර වහන ලයිසන් එකක් තියෙන්න ඕන මෙතන. ඔන්න ඔය සුසුකම් දෙක තියෙනවා නම් ඔයාලට මේකට ඇප්ලයි කරලා බලන්න පුළුවන්. එතකොට මේ අප්‍රේල් 2025 අප්‍රේල් 3 වෙනිදා වෙන්න කලින් අප්‍රේල් 3 වෙනිදා වෙනකොටදී ඔයාලට වයස අවුරුදු 30ට වඩා අඩු වෙන්න ඕනේ. ශ්‍රී ලංකන් පුරවැසි භාවය තියෙන්න ඕනේ. ඔය ටික තිබුණා නම් ඔයාලට මෙන්න මෙතනින් ඇප්ලයි කරන්න පුළුවන්. ඕක තමයි පළවෙනි ජොබ් වේකන්සි. ඊට පස්සේ බලමු අපි තව එකක් තිබුණා මොකක්ද කියලා. එයාක්‍රාෆ්ට් ටෙක්නීෂියන් ලා ගන්නවා කියලා තියෙනවා මෙතන. බලමු මේ ජොබ් වේකන්සියට මොනවද ඕනේ. මේකේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ නම් මේකේ ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 2025 3 වෙනි මාසේ 31. ඒ කියන්නේ මේ මාසේ 31 තව දින කිහිපයක් තියෙනවා. ඔයාලට මේකටත් ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මේකේ අවශ්‍ය සුදුසුකම් වෙන්නේ මේකෙත් ඕල් වලට 6-4ක් තමයි ඉල්ලන්නේ. ඉංග්‍රීසි වලට ක්‍රෙඩිට් පාස් එකක් ඕනේ කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ඉංග්‍රීසි වලට C එකක් තියෙනවා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන්. ඉංග්‍රීසි වලටයි ගණන් වලටයි විද්‍යාවටයි C පාස් තිබුණා නම් මේකට ඇප්ලයි කරන්න පුළුවන් ඔයාලට. 6-4ක් තමයි ඉල්ලන්නේ ඕල් වලට. ඊට පස්සේ මේක නම් එක්ස්පීරියන්ස් ඉල්ලනවා. 2 years experience ඉල්ලනවා එයාක්‍රාෆ්ට් ටෙක්නීෂියන්. බඳ මේකේ විස්තර බලලා මේකටත් ඇප්ලයි කරන්න පුළුවන් අවශ්‍ය සුදුසුකම් තියෙනවා නම්. අපිට 3 වෙනි ජොබ් වේකන්සි වශයෙන් මේ ජෙනරල් සර්විස් එකේ ජොබ් වේකන්සි එකක් අවైలබල් වෙලා තියෙනවා. මේකෙත් ක්ලෝසින් ඩේට් එක වෙන්නේ 3/31. මේකට නම් බැචලර් ඔෆ් ඩිග්‍රී එකක් ඉල්ලනවා. එක්ස්පීරියන්ස් අවුරුද්දක් වගේ මේ සුදුසුකම් ටික වාට තියෙනවා නම් මේකට try කරලා බලන්න පුළුවන්. අවුරුදු 35ට වඩා අඩු වෙන්න ඕනේ මේ සුසුකම් ටික වාට තියෙනවා නම් මේකත් try කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ අලුතෙන් නිකුත් වෙච්ච තව ජොබ් වේකන්සි එකක් තිබුණා. මේක තියෙන්නේ මේකේ ක්ලෝසින් මේකේ නම් ක්ලෝසින් ඩේට් එක 4/3 වෙනකල් තියෙනවා. බලමු මේකට මොනවද ඕනේ කියලා. මේකට ඩිග්‍රියක් නම් ඕනි වෙනවා. මේකට ඔයාලට මේ ඩිග්‍රී තියෙනවා නම් පොඩ්ඩක් try කරලා බලන්න පුළුවන්. NVQ level 6-7 වගේ තියෙන්න ඕන කියලා තමයි මේක කියන්නේ. මේ ටික පොඩ්ඩක් බලලා ඔයාලට අවශ්‍ය සුදුසුකම් තියෙනවා ඇප්ලයි කරලා බලන්න පුළුවන්. මේ තියෙන්නේ ශ්‍රී ලංකන් මේකේ අලුතින් එයාලයින් එකේ අලුතින් නිකුත් වෙච්ච ජොබ් වේකන්සි. මේ ටික තමයි ඊයේ දවසේ නිකුත් වුණ අලුත් මලුත් ජොබ් වේකන්සි ටික. මේ තියෙන්නේ. මේ අපි දැන් කතා කරපු ටිකම තමයි. දැන්ට අවైలබල් තියෙන ජොබ් වේකන්සි ටික තමයි මේ ටික. ඔයාලට මම link එකක් දාලා තියන්නම් මෙයාලගේ site එකේ. මෙතනින්ම ගිහිල්ලා apply කරන්නත් පුළුවන්. බලන්න පොඩ්ඩක් try කරලා ඔයාලට මේ සුසුකම් තියෙනවා නම් මේක ජොබ් වේකන්සි අනිවාර්යෙන්ම ගෑරව ගන්න එපා. try කරලා බලන්න. එහෙනම් සුබ දවසක්. ඔයාලට අලුත් මලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලංකාවේ ඇති රැකියාව පිළිබඳ ඉක්මනින් දැන ගැනීමට අපගේ channel එක සම්බන්ධ වී සිටින කියලා ඔයාලට ආරාධනා කරනවා. අපි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු.